අදම ඔයාලට කියන්න වෙළඳ පොලේ තියෙන සැමන්ටින් එකක් මිලට ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම කරුණක් ගැන. ඒක තමයි සැමන්ටින් එකේ පිටත ආවරණය හානි වෙලාද නැද්ද කියන එක. ඒ කියන්නේ මේ සැමන්ටින් එක තැලිලා හරි නැත්නම් පිම්බිලා වගේ හරි තියෙනවා නම් ඔයා ඒක ගන්න කලින් දෙපාරක් හිතන්න. ඒකට හේතුව තමයි ඒ විදිහට සැමන්ටින් එකකට හානි වුණාට පස්සේ ඒකේ මතු පිට ආරක්ෂිත ආවරණය පළුදු වෙනවා. ඊට පස්සේ සැමන්ටින් එක ඇතුලේ තියෙන ආම්ලික ද්‍රාවණයක් නිසා ඒ ආම්ලික ද්‍රාවණය අර පළුදු වුණ තැන තියෙන රෝහයත් එක්ක ගැටිලා ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගන්නවා. ඊට පස්සේ ඒ ස්ථානයේ දුර්වල හින්දා මේ හානි වුණ ස්ථානය හරහා බාහිර පරිසරයේ තියෙන විවිධ විස බීජ ඒ සැමන්ටින් එක ඇතුළට යන්න පුළුවන්. මේ කිසිම ක්‍රියාවලියක් අපේ ඇසට පෙනෙන්නේ නැති අන්වීක්ෂීය මට්ටමින් සිදුවන දෙයක්. මේ විදිහට මේ සැමන්ටින් වල වර්ධනය වෙන්න පුළුවන් මාරාන්තික බැක්ටීරියාවක් තමයි ක්ලොස්ට්‍රීඩියම් බොටියුලිනම් කියන නිර්වායුක බැක්ටීරියාව. සැමන්ටින් එක ඇතුලේ තියෙන ඉතාම අඩු වායු ප්‍රමාණයක් නිසා ඒ පරිසරය මේ බැක්ටීරියාවට ජීවත් වෙන්න ගොඩක් හොඳ වාසස්ථානයක් වෙනවා. සැමන්ටින් නිෂ්පාදනයේදී මේ විදිහට විස බීජ ඇතුළු වෙන එක වළක්වන්න ගොඩක් හොඳ ආරක්ෂිත ක්‍රම භාවිතා කරනවා. බාහිර පරිසරයේදී වෙන හානි නිසා තමයි මේ වගේ අවදානම් ඇති වෙන්නේ. මේ බැක්ටීරියාව මේ විදිහට සැමන්ටින් එක ඇතුළට ආවට පස්සේ එයා ඒක ඇතුලේ හොඳින් වර්ධනය වෙනවා. ඒ වුණාට මේ බැක්ටීරියාව අපේ සිරුරට තරම් බලපෑමක් ඇති කරන්නේ නැහැ. නමුත් මෙයාලා ඉතා ප්‍රබල නියුරොටොක්සින් එකක්. ඒ කියන්නේ අපේ ස්නායු පද්ධතියට මාරාන්තික විෂක් සහිත රසායන ද්‍රව්‍යයක් නිපදවනවා. මෙන්න මේ විෂ ශරීරගත වුණාට පස්සේ තමයි මේ පුද්ගලයා මේ යන්න උනත් අවදානමක් තියෙන්නේ. සැමන් කියන්නේ ගොඩක් හොඳින් රත් කරලා උයන ආහාරයක් නෙමෙයිනේ. ඒ නිසා මේ විෂ රසායන ද්‍රව්‍යයට හානියක් නොවි අපේ සිරුරට පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන්. මේ විෂ අපේ ශරීරයට ඇතුළු වෙලා කියලා හංගවන ප්‍රධාන ලක්ෂණ විදියට වමනේ යාම, කැරකිල්ල, හුස්ම ගැනීමේ අපහසුතාව, ඇඟට පන්නති ගතියක් දැනීම වගේ දේවල් දකින්න පුළුවන්. මේ රෝග ලක්ෂණ ඇති වෙන්න මේ විෂ ශරීරගත වුණාට පස්සේ පැය 12-36ක් අතර කාලයක් වගේ ගත වෙනවා. මේ වගේ රෝග ලක්ෂණ ඇති වුණ වහාම ඒ වෙලාවෙම ඔයා ළඟම තියෙන රෝහලට යන්න ඕනේ. මොකද මේකේ විශාල ජීවිත අවදානමක් තියෙනවා. මේ හේතුව නිසා ඔයා සැමන්ටින් එකක් ගන්න යනකොට ඒකේ බාහිර ස්වභාවය ගැන සැලකිලිමත් වෙන එක ඉතාම වැදගත් කාරණාවක්.